vlog. Wadi Sheikh කියන waterfall එක ලෑමක් ටිකක් කියලා තියෙන මේ පල්ලිය තමයි. නිකන් රෝස පාට brown color නිකන් පල්ලියක් තියෙන අනිත් එක ලෑමක් තියෙනවා. පව් කරගෙන යන්නයි තියෙන්නේ. අලාපිට ගත්තා ඉතින් කේමක් කියලා තියෙනවා. ඒකත් පෙනෙනවා නිකන් round වගේ එකක් round හැඩි අග්ගලා වගේ ඒකත් ගත්තා. කොෆි එක ගත්තා. කන්න පොඩි ස්නැක්ස් ගත්තා. පොඩි ජබල් ලුක් එකක් ගත්තා මම. මොනවද ඉස්සරහින්? මොනවානේ මම හදනවා ඉස්සරහා මේ තියෙන මන්ද මේ පොඩි වැටක් වගේ. නම් යටක්. මේ පාර ටික බම්පි. මේ ප්‍රශ්නයක් තියෙනවා පාරේ. අපි ඔබට ඇවිල්ලා ඉන්නේ මේ දියල්ල මේ පේන තෙක් මම මෙතනට ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි ඒක බලන්න ගියා දියල්ල ඇක්ටිවිටි නැද්ද කියලා. මම පේන්නේ වැලි kilometer 5ක් වගේ ආවත් main road එකේ ඉඳන් පොඩ්ඩක් ළඟට වැට්ටුවා. මොකද මේකෙන් පොඩ්ඩක් පාළුයි මේ වටපිට බලපුවාම ඉතින් වැඩි පේන්නේ නැහැ. ඒ වුණාට මේ නිකන් මේ සෝරි සද්දක් එනවා. අඩි පාරක් තියෙනවා. අඩි පාර දිගේ ගියාම එහෙම තියෙනවා මේ වැලියක මෙතන වාදිය. වාදිෂේක් වාදිය මෙතන මේ වතුර ගලාගෙන යන තාම මේ තැන් වල තියෙනවා. මගේ අදහසක් තියෙනවා මේ දියැල උඩට යන්න. ගමන පොඩි අඩිපාරක් තියෙන එතනින් ගිහිල්ලා ඉස්සලා දියැල උඩට ගිහලා පස්සේ පල්ලයට එන්නයි මම කල්පනා කරා. මිනිස්සු ඉන්නවා මට පේනවා ඈත. ඕ කෙනා ෂේක් කියන මහත්තයාගේ පොඩි ස්ටිප් එකක් තියෙනවා. ඒකත් නැගගෙන යන්න ඕනේ. මේ අනේ guys ඉන්නේ වාදි ෂේක් මුදුනේ. දැන් view එක වඩ පේනද ඈත ඔය පාරෙන් තමයි මම ආවේ. ලයිට් එකත් එක්ක නෑ ඈත පාර. මම ලාස්ට් වලට පෙන්නේ මේ දියල්ල අපි ඉස්සරහම පේන දන්න කියන්නේ උඩ. ඒ තමයි මේ කඳු අස්සෙන් ඇවිල්ලා මෙතන පාරක් කරලා ඔය පල්ලෙහා වැලියක දිගේ හොම ඇවිල්ලා මෙතන ක්‍රොස් කරලා මුලම ආවේ දැන්. දියල්ලට අනිත් පැත්තට යන පාරක් දෙමු. guys අපි ඉන්නේ වාදි ෂේක් සලාලා. Auto version tanak. Otin diale main fall එක. හය පහවල තියෙන්නේ දැන්. මේක උඩට ගියාම තමයි තියෙන්නේ මේ අර ෆවුන්ටන් එක. මම රෝම එකේ යන්නේ නේ. අර ඔයාලට පොඩ්ඩක් අර ෆවුන්ටන් එක පේනන්න. මේ ෆවුන්ටන් එක. නේද කට්ටි නාපු තන. This is Wadi Sheikh Salala. Wadi Sheikh ඔන්න ඔය විදිහට බලාගත්තා. වෙලාව 6 මාට කිට්ටුවේ දැන් පිටත් වෙන්න වෙලාව හරි මෙහෙන් මේකට අයිති කාගන්ට ඉඳ දීලා අපි යන්නයි තියෙන්නේ. වෙන වටපිටේ කිසිම කෙනෙක් නැහැ. මම හිතලා ඉන්නේ. අපේ ඔක්කොම ගිහිල්ලා යන්න.